කනකැස් බෑවා වියසිතුරෙන් නාස බලනවා කියන ප්‍රස්ථා පෙරුලෙන් අපිට කියන්නට උත්සාහ කරන්නේ කොහෙත්ම කිසිම විටක යමක් සිද්ධ වෙන්න ඉඩක් නැහැ කියන දෙයයි. නමුත් ඉතිහාසයේ දිහා බලපුවම අපි දකිනවා අන්තයන් ලෙස ලෝකයට ඉපදිලා දෙවියන්වහන්සේගේ වරප්‍රසාදයෙන් ලෝකයේ දැක්ක මිනිස්සු අතීතයේ ඉඳලා තියෙනවා කියන එක. එහෙනම් අපිට කියන්නේ ඕනෑම දෙයක් දෙවියන්වහන්සේ තුල සිද්ධ වෙන්නට හැකියාවක් තියෙනවා කියන එකයි. උත්තාන සමයේ දෙවන ඉරිදාට පැමිණ සිටින අද දවසේදී ශුතුම් ජෝම්තුමාගේ සුවිශේෂය තුලින් අපිට ප්‍රකාශ කරන්නේ උත්තාන වූ ජේසුස් වහන්සේ බය වෙලා තැතිගැන් වෙලා දොරවල් වහගෙන ඉන්න තමන්ගේ ශ්‍රාවකයන් අතරට ඇවිල්ලා උන්වහන්සේ උත්තාන වූ බව ප්‍රකාශ කරන ආකාරයයි. උන්වහන්සේ උන්ට තමන්ගේ ඇලයත් උන්වහන්සේගේ ඒ සිදුරු උණු අත්පාත් පෙන්නමින් ඔවුන්ට කියන්න උත්සාහ කරන උන්වහන්සේ සැබවින්ම මලා වූ තැනන් වහන්සේ නමුත් මරණය පරාජය කරලා උත්තාන වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව. නමුත් මේ අවස්ථාවේදී සිද්ධ වෙන දෙයක් තමයි ඒ ශ්‍රාවකයන් අතරින් තෝමස් කියන ශ්‍රාවකයා ඒ මොහොතේ හිටියේ නැහැ. තෝමස් ඔවුන් අතරට ආපු වෙලාවේදී අනිත් ශ්‍රාවකයන් පවසනවා තෝමස්ට වෙච්ච දේ. ජේසුස් වහන්සේ මේ දොරවල් වහලා තියෙද්දිත් ඒ ශාලාවට පැමිණිලා ඔවුන්ට දර්ශන වෙච්ච ආකාරය ඔවුන්ට තමන්ගේ අත්පය පෙන්වූ ආකාරය තෝමස්ට පවසනවා. තෝමස් විශ්වාස කරනවාද? එකපාරටම නැහැ. සාමාන්‍ය මිනිසෙක්ගේ ඒ සියලු ගුණාංගයන් ප්‍රකාශ කරමින් තෝමස් කියන දේ තමයි මම විශ්වාස කරන්නේ ඔබලා ඔහොම කිව්වට. ඒ ජේසුස් වහන්සේ දර්ශනය වෙලා උන්වහන්සේගේ ඒ ඇනවලින් තුවාල වෙච්ච තුවාලවලට මගේ අත දාලා බලන්න අවස්ථාව දෙනවා නම් විතරයි මම විශ්වාස කරන්න කියලා. ඒ තුල කියන්නට උත්සාහ කරන්නේ තමන්ගේ අවිශ්වාසයේ තරමයි. නමුත් මෙන්න දවස් 8කට පස්සේ ජේසුස් වහන්සේ යලිත් ඔවුන්ට දර්ශනය වෙනවා. ඒ මොහොතේදී තෝමස්ත් ඉන්නවා. තෝමස්ට ජේසුස් වහන්සේ කියනවා තෝමස් දැන් ඔබට පුළුවන් මාගේ වන කැලල්වල තුවාලවලට ඔබගේ අත හොවා බලන්න විශ්වාස කරන්න ඒ සැබවින්ම උත්තාන වූ සමිදානන් වහන්සේ කියලා. තෝමස්ට තමයි මෙතනදී දාඩිය දාන්නේ. තෝමස් මෙතනදී තමන්ගේ වැරද්ද තේරුම් ගන්නවා. උන්වහන්සේ ජේසුස් වහන්සේට මුළු මනින්ම නතු වෙලා නිහතමානී වෙලා කියන දේ තමයි ස්වාමීනි මම ඔබ වහන්සේ ගැන විශ්වාස කරනවා කියලා. සමහරවිට තෝමස්ගේ චරිතය අපේ චරිතවලත් තියෙන්නට පුළුවන්. අපි තාම මොකද මේ යටමස් නහර වලින් හැදිච්ච මිනිස්සු නිසා අනිත් අය දෙවියන් වහන්සේ තුල අත්දැක්ක ඒ හාස්කම් අපිට කිව්වට අපි සමහරලාට ලෑස්ති නෑ ඒ තුලින් අපගේ විශ්වාසය තර කරගන්නට අපගේ ජීවිතය දිනා ගන්නට අපිට සිද්ධ වෙන්න ඕන දේවල් දෙවහන්සේ අපිත් එක්ක පෞද්ගලික ගනුදෙනුවක් කරලා අපේ ජීවිතවලට කතා කළොත් විතරයි අපි ස්වාමීන් වහන්සේව අත්දකින්න කියන තැන සමහරලාට අපිත් ඉන්නවා. ඒ තෝමස්ගේ චරිතය සමහරලාට අපි තුලත් තියෙනවා. ජේසුස් වහන්සේත් එක්ක හිටියට ජේසුස් වහන්සේත් එක්ක ගමනක් ගියාට තාමත් උන්වහන්සේගේ ඒ දිව්‍යම භාවයට අපිව නතු කරන්නට බැරි තැනක් සමහරලාට අපේ ජීවිතවලත් තියෙනවා. මේ උත්තාන ස්වාමින් වහන්සේ අපෙන් ඉල්ලන්නේ අපේ අවිශ්වාසය දුරු කරලා උන්වහන්සේට සෑම දෙයක්ම කළ හැකි දේවත්වයෙන් පිරිසමිදානන් බව විශ්වාස කරන්නටයි. වගේම සුවිශේෂ අවසානයේදී කියනවා උන්වහන්සේ උත්තානයෙන් පස්සේ කළ දේ බොහෝයි. ඒත් මේ ටික සඳහන් කරන්නේ ඔබේ විශ්වාසය තුල ඔබ ශක්තිමත් වෙලා ඔබ ජීවනය ලබන පිණිසයි. එහෙනම් අනිත් අය අත්දැක්ක දේවල් තුල අතීතයේ ඒ වගේම සුද්ධ බයිබලය තුල සඳහන් වෙච්ච දේවල් තුල අපගේ විශ්වාසය තර කරගන්නින් දෙවියන් වහන්සේ තුල ජීවිතය ලබන්නට අපි වෙරදරමු. ඔබ සැමට ජෙස්පීටයි.